හලෝ ළමයි ඉතින් ඔයාලට කොහොමද? මැරයෙකුට ආදරය කළ අහිංසකාවිය නවගත අපි දිගටම කියවමු. මේ තමයි පළවෙනි කොටස. අනේ ප්ලීස් මාව අත්හරිනවා. මං තමුන්ලා හොයන තැනක නෙවෙයි. මං තාරා. තාරා ශනුකි. විකාරද මිනිස්සුયો මට යන්න දෙනවා. තමුන්ලා හොයන කෙනා මං නෙවෙයි. අනේ මේ අපිට කොලේ වහන්න එපා මිස්. ටිහාන මැඩම් මිස් එක්ක ඉන්නවා කියලා අපි දන්නවා. විකාරද මිනිහෝ මොන ටෙහානද බලපිය තෝ නෙවෙයිද මේ ෆොටෝ එකේ ඉන්නේ වේලාව උදේ 10ට පමණ තාරා සැලෝන් එකට යාමට පිටත් උනේ ඇයිගේ සිරි ආවන්ත මුහුණට ෆේස් පැක් එකක් දා ගැනීම සඳහායි. ඇය දඟකාරියකි. එසේත් නැත්නම් හැඩකාරියකි. කොටින්ම සඳහන් කළොත් දෙවියන් වී හැනහිල්ලේ මැව් රූපරාජිනියකි. ඇයට අවුමට පැමිණි විගස සුදු වර්ණයට හුරු KDH වර්ගයේ වෑන් රියක් ඇයගේ පාරට හරස්ය. එයින් පැමිණි හැඩිදැඩි පුද්ගලයන් 5 දෙනෙක් තාරාව බලහත්කාරයෙන් නැඳ වෑන් රිය තුළට දාගන්න හැදුවත් තාරා වැරෙන් කනට පහරක් ගැසුවේ ඇයගේ අත තදින් අල්ලාගත් පුද්ගලයාගෙන් බේරීමට හිතාගෙන. අතාරිනවා මාව. ඔයාලා ඇයි මාව ගෙනියන්න හදන්නේ? දැන් මිස් කලින් ඔයාට කිව්වනේ ඔයා ටිහාන මැඩම් ඉන්නේ කොහෙද කියලා කියන්න. එච්චරයි අපි අහන්නේ. මේ අහන්නේ මිස්ටර්. මං ටිහාන ගැන දන්නේ නෑ. ඔය මගේ ෆොටෝ එකක් නෙවෙයි. ඔය මං වගේ වෙන කෙනෙක්. ගිහානයා මේක හරියන්නේ නෑ. මේකෙන් මොකා වුණත් කමන්නේ. දාගනින්. වෑන් එකට දාගනින්කෝ ජිරාන්සර් බලාගනියගෙන. එකවරම හැඩිදැඩි පුද්ගලයන් 4 දෙනෙක් තාරාව උස්සා බලෙන්ම වාගේ වෑන් එක තුළට දමා ගත්තා. අනේ මව බේරගන්න. අනේ ප්ලීස් මව බේරගන්න. තාරා මැරයන්ගෙන් ගැලවීමට තැත් කරත් කිසිදු අයුරකින් ඉඩ නොදී හැඩිදැඩි පුද්ගලයන් තාරාගේ අත්පා ගැට ගසා දමා ඇයගේ කටද තද කර බැඳ තැබුවා. තාරා කෙතරම් පෙරැත්ත කළත් ඔවුන්ගෙන් මිදීමට නොහැකි විය. සුළු මොහොතකින් තාරාට සිහිය නැතිව ගියේ තවකෙකු තාරාගේ මුහුණට කිසියම් දෙයක් ස්ප්‍රේ කරපු නිසා. නිමේෂයකින් තාරා ඇස් ඇර බැලූ විට පෙනුනේ ඇයව කාමරයක ඇඳක හාන්සි කරවා තිබෙන ආකාරයයි. ඇය ඉක්මනින් නැවිදගෙන ගොස් වසා ඇති කාමරයේ දොර ඇරීමට උත්සාහ කළත් පිටතින් අගුළු දමා තිබුණි. අනේ ප්ලීස් මේ දොර අරින්න. අනේ මව බේරගන්න. මං තෙනුකි නෙවෙයි. මං ටිහානව දන්නේ නෑ. ඔයාලට වැරැද්දක් වෙලා ප්ලීස් මට යන්න දෙන්න. ඉන් අනතුර තාරා ඉකිගසා හඬමින් කාමරේ ඇඳමත වාඩි වූයේ දෑතින්ම මූණ තද කරගෙන. බොස් මේ තමයි කෙල්ල. බොස් ෆොටෝ එක එව්වේ හොඳ වෙලාවට. මේකි කිව්වේ තෙනුකි නෙවෙයි කියලාමයි. අපි සද්ද බහලා ඉස්සුවා. කවුරුත් දැක්කේ නෑ බොස්. අපි ඔන්න හොස් කියපු වැඩේ කරා. හොඳටම කරා. මේකි නිසලයටත් කනට ගැහුවා. එවිටම කළු වර්ණයට හුරු බොත්තම් මියදු ෂර්ට් එකකින් හා ලා දුඹුරු වර්ණයකින් යුත් දිග කලිසමකින් සැරසුණු ෂර්ට් එක වැලමිට දක්වා නවා තිබූ අතර කළු වර්ණයෙන්ම රොලෙක්ස් අත්ඔරලෝසුවක් පැළඳගත් සම දීප්තිමත් තළුළු වර්ණයෙන් යුතු සරල කොණ්ඩයක් සහිත බාහිර පෙනුමෙන් අවුරුදු 28ක් පමණ පුරුෂ දේහ නාරියෙන් යුතු ඉතාමත් කඩවසම් පුද්ගලයෙක් නින්ද ගොස් සිටින තාරාගේ මුහුණට වැටී තිබූ කෙස්රොද අයින් කරා. රතු වී ගිය කම්වලට හෙමින් තට්ටුවක් දැම්මා. තනුකි. එකවරම දිගැසී ගිය තාරා අඬමින් ප්ලීස් මට යන්න දෙන්න. අනේ සර් මට යන්න දෙන්න. මං තනුකි නෙවෙයි. එකවරම කවුද මේ කෙල්ලව ගෙනාවේ? තමුන්ලා හරක්ද? තමුන්ලට මේ ෆොටෝ එකකුත් දුන්නා නේද? මොනවාද මේ කරලා තියෙන වැඩේ? මේ ඉන්නේ වෙන කෙල්ලෙක්. මේ ඉන්නේ වෙන කෙල්ලෙකයිසේ. ඒ ජෙරාන් බොස් මේ ෆොටෝ එකේ ඉන්නෙත් මේ කෙල්ල වගේම කෙනෙක් නේ. ඒත් මේකි නෙවෙයි. මේ ගෙනලා තියෙන්නේ වෙන කෙල්ලෙක් ප්‍රදීප්.
ජිරාන්ගේ රළු වේගවත් කටහඬට තිගැස්සී ගිය තාරා බයෙන් මෙන් වෙව්ලීය. මාව යැව්වත් නැතත් මං තමුන්ලා ගැන පොලිසියට කියනවා. බබා ඔයා පොලිසියට කියන්නත් මෙතනින් එළියට අඩියක් තියන්න ඕන නේද? ජෙරාන් එලෙස පවසා තාරාගේ නල්ලට තපර ඇඟිල්ලෙන් ඇන්නේ කටුකුණකින් සිනාසෙමින්. තාරාගේ ඇඟේ බැලන්ස් එක නැති වී ඇඳට වැටුනේ. කාමරයෙන් පිට වී යන ජෙරාන්ගේ හිස පිටුපසට කොට්ටයකින් පහරක් එල්ල කළ තාරා මෝඩයා ඉස්ටියට් යනුවෙන් ජෙරාන්ට පවසා නැවතත් ඉකිගසමින් අඬන්නට විය. ඒ සමගම ජෙරාන්ගේ සගයන්ද කාමරයේ දොර වසා දමා ගියේය. ඉතින් ළමයි මේ කතාවේ පළවෙනි කොටස මෙන්න මෙහෙම නිමා වෙනවා. ඉතින් දෙවෙනි කොටසින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි පරිස්සමෙන් ඉන්න. හලෝ ළමයි ඉතින් ඔයාලට කොහොමද සුබම සුබ දවසක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ළමයි අද ගෙනාවේ නව කතාවක්. ඉතින් මේකේ කොටස් මම හිතන්නේ 20ක් විතර තියෙනවා. 20කට අඩු වෙන්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. මේක වෙනස් කතාවක්. මේ කතාව කියවන්න ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා අනිත් අතත් කියවලා කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා ළමයි. මට කමෙන්ට් ගොඩක් වටිනවා. මම ඒ කමෙන්ට් වලින් ඒකෙන් ලැබෙන මොටිවේෂන් එකෙන් තමයි මම කතා ආය නිර්මාණය කරන්නේ. මට ඒව ගොඩාක් වටිනවා. ඉතින් ඔයාලට තව දෙයක් කියන්න තියෙනවා. මම මේ channel එක කරන්නේ විනෝදාස්වාදයක් නිසා. ඒ වගේම තමයි මම මේ channel එක කරන්නේ මගේ මනස සුවපත් කරන මැජික් එකක් නිසා. මැජික් එකක් වගේ එක. ඒක නිසා ඉතින් මම ඒ වගේම ඔයාලගෙන් ඉල්ලනවා ඔයාලා කැමති හොබි එකක් තියෙනවා නම් ඔයාලත් ඒක කරලා බලන්න. YouTube channel එකක් හරි කමක් නැහැ කරගෙන යන්න ළමයි. අන්න ඒ වගේ දේකුත් මම ඉල්ලනවා. ඒ වගේම තමයි ළමයි මම ඩබින් කරපු channel එකක් තියෙනවා. මම ඒක දාන්නම්. මම පළවෙනි වීඩියෝ එක හෙට දානවා. ඉතින් ඒ channel එකත් බලන්න. ඒ channel එකේ මම හිතන්නේ මම හොල්මන් කතා තමයි ඒකට දාන්නේ. ඔයාලා හොල්මන් කතා කියවන්න කැමති අයෝ ඉන්නවනම් ඒක subscribe කරලා තියාගන්න. එහෙනම් වෙනද වගේ මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.